අපි ලෝකින අංක එකේ ආමික තියෙන අපිට. අපි ඔයාලගේ රටට පූර්ණ ආරක්ෂාව දෙන්නම්. ඔයාලා කැමතිද? බැටරි නිෂ්පාදනය කරන්න ඕන කරන අමුද්‍රව්‍ය. සපයන රටවල් වලට සම්බාධක දාලා තියෙනවා. චීනෙට යවුවොත් මෙච්චරක් ඔයාලට ගහනවා ටැක්ස් එක. මොකද ඩීල් එක? ඩීල් එක තමයි ඔයාලගේ රටේ තෙල් තියෙනවනේ. අනේ අපිට විකුණන්න ඕනේ නැහැ. ඕන රටකට විකුණන්න. හැබැයි පාවිච්චි කරන්න ඕනේ ඩොලර් විතරයි. Huawei කියන්නේ ලෝකේ හිටපු number 1 ෆෝන් එකක් බවට පත්. Apple, Samsung මෙච්චර තිබුණේ Huawei එක තමයි උඩටම එමින් පවතී. මොකද කරේ? පොඩි දෙයයි කලේ. Google service නැවතුවා Huawei වලට. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ජෛව ඩීසල්. ඒතර ඔයාලට අනිත් පැත්තෙන් එනවා ප්‍රශ්නයක්. සර් ඉතින් මේක මරුනේ සර්. ඉතින් මේක ඩෙවලොප් කරන්න පුළුවන් ලෝකේ. නේද? මෙච්චර ලොකු තාක්ෂණයක් තියෙනවා ඩෙවලොප් කරන්න පුළුවන්. පුනර්ජනනීය සම්පතක් නේ. ඇයි අපි ගන්න මේක එහෙනම්? එහෙම ඩෙවලොප් කරන්නේ නැහැ පුතේ. ලෝකයේ තියෙන දේශපාලන කියන වෙනම කතාවක්. ඒක ඔයාලට ඒක විග්‍රහ කරන්න දැනුම නැහැ. හරිද? මේ සම්බන්ධව නිකන් පොඩි දෙයක් විතරක් මම කියන්න. ලෝකයේ හැම රටක්ම බලශක්තිය මත තමයි රඳාපවතින්නේ. බලශක්තිය තමයි නම්බර් 1. බලශක්තිය බිඳ වැටුණොත් ලෝකෙන් නන්නත්තරයි. ලෝකේ බලවත්කම රඳාපවතින්නේ බලශක්තිය මත. කාටද බලය තියෙන්නේ? උදාහරණයක් විදිහට ඒක බලන්න කොහොම මොලයක්ද තියෙන්නේ කියලා. බලශක්තිය ස්වභාවිකව පිළිලා තියෙන්නේ පෙට්‍රෝලියම් වෙද්දී සෞදිය ආශ්‍රිත රටවල් වල. හැබැයි එයාලට බලශක්තිය තිබුණට අරතරම් මොලයක් තිබිලා නැහැනේ. ඇමරිකාව අවුරුදු තාම 1000ක්වත් නැහැ ඉතිහාසය. හැබැයි එයාලා හරිම බුද්ධිමත් කපටි තීරණයක් ගන්නවා. 1970 ගණන් වල එයාලා සෞදියට කතා කරලා කියනවා අපි ලෝකින අංක එකේ ආමික තියෙන අපිට. අපි ඔයාලගේ රටට පූර්ණ ආරක්ෂාව දෙන්නම්. ඔයාලා කැමතිද? ඔයාලට ඇවිල්ලා කියනවා, ගෙදරට ඇවිල්ලා කියනවා හමුදායකගේ ප්‍රභූ ආරක්ෂකයන්සෙන් පුතා අපි ඔයාට අපේ ආරක්ෂාව දෙන්න. ඔයා පන්ති යද්දි ඉස්සරහින් ජීප් එකයි පිටිපස්සෙන් ජීප් එකයි අපේ නේද? තව බයික් දෙකකුයි දෙන්න. ඔයා කැමතිද? අකමැති වෙන්න හේතුවක් නෑනේ. එයාලා කියනවා අපි ඔයාලගෙන් ඉල්ලන එක ඉල්ලීමයි. කවුද කියන්නේ? ඇමරිකාව. ඉතින් දැන් හරියට කල්පනා කරලා යකෝ. ලෝකේ තියෙන ප්‍රබලම ආමියකින් තමන්ගේ රටට ආරක්ෂාව දෙනවා නම් ඉහළම ගුවන් ආරක්ෂණ පද්ධති ටික එනවනම් දැන් මොකද වෙන්නේ? අරුණේ ආයේ කිසිම බය වෙන්න දෙයක් නැහැ නේ. ඔයාලා හිතලා නැද්ද ඔච්චර ඇමරිකානු කඳුරු තියෙන්නේ ඇයි සෞදි අරාබි රටවල කියලා? ඇග්‍රීමන්ට් එක තියෙන්නේ. දැන් අපේ දැන් හිතන්න වෙන රටවල එච්චර ඇමරිකන් කඳුරු නැහැ. ඒ රටවලට පූර්ණ ආරක්ෂාව දෙන්නේ ඇමරිකාව. මොකද ඩීල් එක? ඩීල් එක තමයි ඔයාලගේ රටේ තෙල් තියෙනවනේ. අනේ අපිට ගුණන්න ඕනේ නැහැ. ඕන රටකට ගුණන්න. හැබැයි පාවිච්චි කරන්න ඕනේ ඩොලර් විතරයි. එච්චරයි කන්ඩිෂන්. දැන් කල්පනා කරමු තෙල් විකුණන්නත් පුළුවන්. මුදල් ඒකේ ඩොලර් වීම විතරයි වෙන්න ඕනේ. අවුලක් නැහැනේ. ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක. දැන් මොකද්ද උනේ? එයාලට ඒකට කැමති වුණා. දැන් අපි ගිහිල්ලා රුපියල් දෙනවා කාටද? සෞදි අරාබියට අපිට දෙන්න ඔයාලගේ තෙල් එල කියනවා. රුපියල් ගේන්න එපා. ඩොලර් ගේන්න. අපි දැන් කල්පනා කොහොමද අපි ඩොලර් හොයන්නේ? ඩොලර් හොයන්න අපි තේවවල ඇඟලුම් හදලා අපි නැවක පටවගෙන යනවා ඇමරිකාවට. ගිහිල්ලා කියනවා මෙන්න අපි ගෙනාව ඔයාලට බඩු අපිට ඔයාලගේ රටේ තියෙන ඩොලර් දෙන්න. එයාලා කරන්නේ මොකද්ද? ගත කඩදාසියක් ගැහුවා අච්චු දුන්නා නිකන් කඩදාසියක්. එයාලා අපේ නිෂ්පාදන ඔක්කොම ටික ගන්නවා. ඒකට එයාලා දෙනවා කඩදාසියක් ඩොලර් වලින්. එයාලට යන්නේ කඩදාසිය යන වියදම විතරයි. ඒකට එයාලට රටට එන්නේ මොනවද? ලෝකේ විවිධ රටවල් වල ස්වභාවික සම්පත් ටික ඔක්කොම ටික නිෂ්පාදන ටික එයාලට රටට එනවා. ඒ වෙනුවට එයාලා වැය කරන්නේ ඩොලර් විතරයි. ඒ වෙනුවට එයාලා කරන කැපකිරීම තමයි අවියාවද ඔක්කොම හදලා අර රටවල් වල පූර්ණ ආරක්ෂාව දෙනවා. දැන් මොකද වෙන්නේ? ලෝකේ මොන රටකින් තෙල් ගත්තත් මොකද ඕන වෙන්නේ? ඒ රටට ඕන ඩොලර්. ඩොලර් ඕන නිසා ඒ රටවල් උත්සාහ කරනවා තමන්ගේ රටේ ඩොලර් සංචිත කොට ගන්න. ඩොලර් සංචිත ඕනද? තෙල් ඩොලර් වලින් නැත්තම් ඕනේ. ඔයාලට පැහැදිලිද? ඒක නිසා ඇමරිකාව ඉතිහාසයේ පුරාම ඩොලර් භාවිතය ප්‍රතික්ෂේප කරනවා නම් මොනවා හරි රටක තමන්ගේ අවසාන ලේ බිඳුව දක්වා සටන් කරනවා. ඒ තමයි ඉරානයට මේ වෙද්දි වෙමින් පවතින. තේරුණාද? අවසාන ලේ බිඳුව දක්වා එලා සටන් කරන මොකද? එයාලා රඳාපවතින්නේ පෙට්‍රෝල් ඩොලර් කියන කන්සෙප්ට් එක මත. ලෝකේ මොන රටකින් තෙල් ගෙනාවත් ඩොලර් වලින් ගෙවලයි ගේන්න ඕනේ. මොකද ඩොලර් ගන්නේ ඇමරිකාවෙන්. අපේ රටින් ඩොලර් ගන්න බෑනේ. ඇමරිකාවට යන්නේ කඩදාසියක වියදම විතරයි. ඇමරිකාව ඒක දීලා ගන්නේ අපේ ස්වභාවික සම්පත් ඔක්කොම khනිජ වර්ග, ඇමැනික්, ඔය හැමදේම ලෝකෙ විවිධ රටවල තියෙන සම්පත් ඔක්කොම යාලා කඩදාසියෙන් ගන්නවා. ඒට යාලා ඒ පැත්තෙන් කරන දේ මොකද්ද? ආරක්ෂාව දීලා තිනවා අර රටවල වලට. ඩීල් එක තේරෙනවද? ඒතර යාලා කවදාකවත් පෙට්‍රෝලියම් බහින්න දෙයිද ලෝකෙ? දෙන්නේ. ඇයි ඒකම තමයි තියෙන්නේ. නිකන් හරි විකල්ප බලශක්තියක් හොයාගෙන මුළු ලෝකෙම රටවල් දැන් අපිට තෙල් එපා කිව්වොත් ඇමරිකාව කියන රටක් නැහැ. යාලත් අපි වගේම තමයි. තෙල් එපා කිව්වොත් යාල වෙන විදියට යන්න වෙනවා. මොකද 1970 ගණන් වල එනකන් එයාලගේ තිබුණේ රටේ ඩොලර් වලට තිබුණේ කොහොමද? ඩොලර් වලට සමාන එයාලා අච්චු ගහන ඩොලර් වලට සමාන රත්තරන් ප්‍රමාණයක් කියලා භාණ්ඩාගාරේ තියෙන්න ඕන. ඒකයි ඉස්සර ඩොලර් එකක තියෙන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඩොලර් 30 කරන් ගියොත් රන් අවුන්සයක් ගන්න පුළුවන්ලු ඒ කාලේ. ඩොලර් 30කට. ඊට එයාලා තීරුම් ගත්තා රත්තරන් එහෙම අන්ලිමිට් නෑනේ. මේක අන්ලිමිට් කරගන්න පුළුවන් ක්‍රමය තමයි මේක. ඒ තමයි එයාලා 1972 දී පස්සේ ගහපු ඇග්‍රීමන්ට් එක. මම මෙතනට සම්බන්ධ නිසා මම ඒ කිව්වේ මේව ඩෙවලොප් වෙන්න දෙන්නේ. මේ චීනය මේ වෙද්දී බැටරි තාක්ෂණය ඔස්සේ ලොකු ගමනක් යමින් ඉන්නවා. යම් මොහොතක අපිට පෙට්‍රල් එපා තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඉන්ධන එපා තත්ත්වයටපත් වෙනවා.
එදාට ගෙදර වැඩ කරන්නේ බැටරි එකකින්, කාර් වැඩ කරන්නේ බැටරි එකකින්, ඔක්කොම විදුලි බල මණ්ඩලය වැඩ කරන්නේ බැටරි වලින්, සෝලර් වලින් charge වෙන්නේ. දැන්ටමත් පන්නිපිටියට එක යුනිට් එකක් මේ වෙද්දී වෙන් කරලා තියෙනවා. ඔයාලා මෙතන මම හිතන ළඟම පවර් ස්ටේෂන් එකේ තියෙන පන්නිපිටියේ අනිත් පැත්තෙන් මම හිතන්නේ හොරණ එකක් තියෙනවා. අර ඔයාලා හයිල වැලිකේ යද්දි දකින්න පන්නිපිටිය පහුවෙද්දිම දකුණු පැත්තේ තියෙනවා පවර් ස්ටේෂන් එකක්. එතනට එනවා බැටරි බෑකප් එක. ඒ බැටරි බෑකප් එකෙන් දවල්ට වටේ තියෙන ගෙවල් ඔක්කොම එන සෝලාර් එනර්ජි එක ඒකේ ස්ටෝක් කරලා රැට දෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට යන ඩීසල් ඉතිරි වෙනවා. ඔහොම මුළු ලංකාවම බැටරි කළොත් ඩීසල් ඕනේ නැහැ. මොනවාද? විදුලි බල මණ්ඩලයට. එහෙම වුණොත් එදා දවසට ඔක්කොම දෙනා ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරයි. මොකද ඕනේ? තෙල් ඕනේ නැහැ වාහන දුවන්න. සෝලාර් වලින් දුවන්න පුළුවන්. අපිට ඕන තරම් සෝලාර් එනර්ජි තියෙනවා. ඕවා ඩෙවලොප් වෙන්න ඕන දේවල් නෙමෙයිද? ඕන දේවල්. අරක තමයි කේස් එක. අරක තමයි බැරියර් එක. ඕක වෙන්න දෙන්නේ නැහැ. ඕක වෙන්න දෙන්නේ නැහැ. මොන ක්‍රමයකින් හරි. උදාහරණයක් කියන්නම්කෝ. බැටරි නිෂ්පාදනය කරන්න ඕන කරන අමුද්‍රව්‍ය. සපේන රටවල් වලට සම්බාධක දාලා තියෙනවා. චීනෙට යවුවොත් මෙච්චරක් වලට ගහනවා ටැක්ස් එක. ඒ නිසා චීනෙට යවන්න බෑ ඒ අමුද්‍රව්‍ය. ඔය දැන් ඕන කැඩ්මියම්, නිකල් හැම දැන් චීනෙත් තියෙනවා. ගොඩක්ම තියෙනවා ඔය යුක්‍රේන් වගේ රටවල් වල එහෙම තියෙනවා. යවන එක තහනම් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ එක තීරණයක් ගත්තේ Huawei වටන්න. Huawei කියන්නේ ලෝකේ හිටපු නම්බර් 1 ෆෝන් එකක් බවට Apple, Samsung මෙච්චර තිබුණේ Huawei එක තමයි උඩටම එමින් පවතින. මොකද කරේ පොඩි දෙයයි කලේ Google service නැවතුවා Huawei වලට. දැන් ඒතකොට මොකද Google service නැහැ කියන්නේ ඒ කියන්නේ map එක වැඩ කරන්නේ නැහැ, YouTube වැඩ කරන්නේ නැහැ, Chrome එක වැඩ කරන්නේ නැහැ. ෆෝන් එක ගන්නෙ නැහැ. සරලයි. පැහැදිලිනේ. WhatsApp වැඩ කරන්නේ නැහැ. මොකද Play Store එකක් නැහැ. තේරෙනව නේද? අන්න ඒ වගේ ලොකු ලෝක දේශපාලනයක් තමයි මේ තියෙන්නේ. මම මේ ඔයාලට කිව්වේ ඔයාලා ඇඩ්වාන්ස් ලෙවල් ළමයි පොඩ්ඩක් ඔයාලා සමහර දේවල් සම්බන්ධ හරි පුදුමයකටපත් වෙනවා ඇති. මෙච්චර දේවල් තියෙද්දි ලෝකේ ඇයි ඒව ජනප්‍රිය නොවන්නේ කියලා. නොවෙන්න හේතු තියෙනවා. ඒව යහපත්ම දේවල් නෙමෙයි. දැන් මිනිස්සුන්ගේ ලාභ ඉපයීම සඳහා තමයි ගොඩාක් දේවල් තියෙන්නේ. පැහැදිලිද?